ආයිබෝන් ආරියරත්න මහත්මයා ආයිබෝන් යාළුවා කොහොමද ඔබ කලකින් නේද? ඔබ කලකින් කියන්නේ අපි ගිය වසරේ ආරියරත්න මහතා සමග මේ වගේ සාකච්ඡාවකට මේ ජ්‍යොතිෂය පිළිබඳව විශේෂ සාකච්ඡාවකට මම සහභාගී වුණා. යම් පැහැදිලි කර ගැනීමක් කරගත්තා මම හිතන්නේ මේ අර්ථ සම්බන්ධව මේ තියෙන ශාස්ත්‍රය පිළිබඳව. ඊට අමතරව මම හිතන්නේ මට 2025න් පස්සේ නැවතත් ඒ අවසාන භාගයට පස්සේ මෙතුමා සම්බන්ධ කරගෙන වුණේ මගේ කාර්ය බහුලත්වය නිසා. ඉතින් අද මට පුංචි අවස්ථාවක් හම්බුණා යම් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා මේ මහා මාතේංගේශ්වරී යන්ත්‍රය පිළිබඳව. යන්ත්‍රය සහ තෛලය මේ දෙක එකට බද්ධ වෙලා යන්නේ. එතකොට ඒකේ මට දැනගන්න පොඩි කාරණා ටිකක් තියෙනවා. ඔබතුමා 2000 වසරේ මේ සම්බන්ධයෙන් කරලියට ගෙනල්ලා මේ සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් කරලා වැඩසටහන් මාලාවක් කරගෙන ගියා. ඊට පස්සේ නැවතත් අපි දැක්කේ නෑ ඔබතුමා 2000න් පස්සේ කියන්නේ මම හිතන්නේ 2006 වසරේ වෙනකම්ම මේ සම්බන්ධයෙන් කිසිම කතිකාවක් උන්නේ නෑ මේ සමාජ මාධ්‍ය තුල. නැවතත් ඔබ නිශ්ශබ්ද වෙලා ගිහිනලා 2025 කියන වසරේ ගිය වසරේ අවසානයේ මම හිතන්නේ ඔක්තෝබර් වලින් පස්සේ වගේ නැවතත් මේ සම්බන්ධයෙන් කතිකාවකට ආවා. ඒකෝර අපි පළවෙනියටම පැහැදිලි ගැනීමක් කරගමු මේ මහා මාතංගේශ්වරී තෛලය කියන්නේ මොකක්ද? යන්ත්‍රය කියන්නේ මොකක්ද? ඇයි මේ දෙක එකට සම්බන්ධ වෙලා යන්නේ සහ ඔබතුමා මේ 2006 වසරේ ඒ ගත්ත විරාමයට හේතුව මොකක්ද? ඊළඟට නැවතත් 2006න් පස්සේ මේ 2025 මේක කරලියට ගෙනාවේ මොන වගේ ඒකට හේතු පාදක වූ කරුණු කාරණා පොඩි පැහැදිලි කිරීමක් අපිට කරගැනීමට පුළුවන් නම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔව් සුසිල් මහත්තයා. ඔබ ගොඩාක් ප්‍රශ්න මගෙන් නගනවානේ. අපි පළමුව කතා කරමු ඇයි 2006 අපි මේ මහා මාතාංගේශ්වරී සහ මහා මාතා විතරක් නෙවෙයි හිරරාජ, විනරාජ, දිව්‍යරාජ, යක්ෂභූති, තෙය්‍යෝරුව මහා මාතාංගේශ්වරී කියන සම්බන්ධතාවය මත මහා ලක්ෂ්මී, සරස්වතී, ලක්ෂ්මී, ශ්‍රී භුවනාධිපති කියන මේ මත අපි මහා තෙය්‍යෝරුවත් එක්ක සූර්ය දිවරාජ, සූර්ය මාලාව හා සූර්ය මේ කියන ඒ නවග්‍රහදී සම්බන්ධතාවත් එක්ක සියල්ල රාශියක් අපි සම්බන්ධ කරා. මේන් අපි ප්‍රධාන උනේ මේ තෙල් වර්ග රාශියක් මට ලැබිලා තියෙනවා. අපිට මේක 2006 අපිට නිවැරදිව ලැබුණා වගේම 2006 ඉඳලා 2000 වෙනකන් අපි මේක පරිශන කරා, ජීවමාන කරා. අපිට ලැබුණු තෙල් අපි හිතපුවා නෙමෙයි, අපිට ලැබිච්ච තෙල් ටික අපි ජීවමාන කරා. ජීවමාන කර අපි එක එක්කෙනාට පාන්දලා එක එක විදියට යොදවලා අපි බැලුවා මේකේ සත්‍යතාවය කොයි විදියට බලපානවද කියලා. ඒකට අපි 2000 දී මේ කරපු සත්‍යතාවයේ මත අපිට විශාල තේර සත්‍යයක් එකකින් ලැබුවා. ඒකට අපි ඒකේ තියෙනවා අපේ පොස්කොළ පොත්වල ඒක තිබුණේ සාමාන්‍ය විදියෙන් කරපු ලද පත්තිරු තිබුණේ. පත්තිරු වලින් තමයි මේ මන්ත්‍ර පන්තිම තියෙන්නේ. ඒ කියන්නේ හැම තෙලකටම අදාළ මන්ත්‍ර පන්තියක් තියෙනවා. ඒකයි හින්දි නැටි, හද නැටි, ලබා ගන්න නැටි, ඒකේ බල ප්‍රයෝජන ගන්න නැටි සියල්ල සටහනක් තියෙනවා. ඒ සටහන අපි සමීක්ෂණය කරලා බලමු. නිවැරදිද කියලා බලුවා. ඒකට තමයි අපි 96 ඉඳලා 2000 කාල පරිදි මායිත්‍රාක් මේ වික්ෂු මාසලා කීපනමක් එකතු වුණා. උදා ගමනීය ඒ සම්බන්ධ වෙලා යෝග විද්‍යාවලට සම්බන්ධ වුණා. ඒ අනුව වර්ෂණ කරගෙන ගියා. ඒකේ සාර්ථකත්වයට ආවා. ඒකට අපි ඒ කාර්යගෙන යනකොට අපිට 2006 එනකොට අපේ රටේ විශාල කුරු යුද්ධයක් පැවතුණානේ. ඒ කුරු යුද්ධයේ යම් ශක්තියක් ගන්න අපිට එන රාජ්‍ය ආදී මේ තෙල් ඖෂධ පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඒකට අපි රණවිරුවන්ට ඒක වගේ පාලකයන්ට යදාලා බොහෝ අයට අපි මේක පරිත්‍යාග කරා. ඒ පරිත්‍යාගය කරලා අපි බැලුවා මේකෙන් තවත් පරිශන කරන්න. ඇත්තෙම දුන්නු අයට කිසිම හිංසාවක් වුණේ නැහැ. ඒ කට්ටිය ඉදිරියට ගිහලා හැම දෙයක්ම අපිට ලබා ගන්න ශක්තියක් මේ පැත්තෙන් හම්බුණා. ජයග්‍රහණය කළා. ඔව් ජයග්‍රහණය කියන්නේ ඇත්තෙම අපේ අයියෙන් කියම නෙවෙයි. නමුත් අපි ඒකට නමුත් මේක පිටුවහලක් වුණා. ඒක දන්න හුඟක් අය. ඒකට ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් නිහඬව අපි වැඩසටහන් ටික කරගෙන ගියා. ඒ වෙනකොටත් අපි තවදුරටත් මේක දිගින් දිගටම මේක එක තෙල් වර්ග ගැන බොහෝ හේතු සාධක බල අපි වැඩසටහන කරගෙන ආවා. ඒනොට අපි 2025 අපි 10 වෙනි මාසේ 18 වෙනිදා අපි වසරක වැඩසටහන් රාශියක් අපි ආරම්භ කරනවා. අපි මෙතෙක් නිහඬව රාශි ගොඩක් කරන්නේ. ඔබතුමාම දන්නවා අපි
කැලණිය සාමහාදේවාලය කියලා පිහිටුවල මේ සාමහාදේවාල මගේ ශ්‍රී මහා සම්බුද්ධ වන්දනාව කියලා එම රාශියක් කරලා අපේ පදනම හරහා අපේ භාරකාර මණ්ඩලය හරහා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ආදී විශාල සංඛ්‍යාවක් අපි මේ රටේ ජන සමාජයට ගත කරලා තියෙනවා. මේක විදිහේ සමාජ සේවාවල් අපි කරලා තියෙනවා. ඒ කරන ගමන්ම අපි මේ තෙල් සමාජගත කිරීමක් අපි කරලා බැලුවා. එයින් අපි දැන් අපිට මේකේ දියුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ තෙලෙන් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒකට අපිට හිඳින්න අවශ්‍ය නැහැ. මොකද හිඳින්න අවශ්‍ය නැති අපිට තියෙන තරම ඇති. මොකද මානදගෙන හැටියට මම මේක කලින් මේ තෙල් අවශ්‍ය කරන සමාජගත කරලා තියෙනවා. කොච්චර දුන්නත් හිඳෙන්නේ නැහැ. ඒ කියන්නේ අවසන් වෙන්නේ නැහැ. ඒක විදිහට පවත්වාගෙන යනවා. ඒක පුදුම විශ්මකර්ම ශක්තියක්. මට නම් තේරෙන්නේ මොකද්ද කියලා. අපි ඔහොම දෙයක් දැනගෙන හිටියේ නැහැ. දැන් මම විශාල ජන සමාජයකට එනවා දීලා තියෙනවා. නමුත් දුන්නු ප්‍රමාණය එහෙමම තියෙනවා. ඒක අඩු වෙන්නේ නැහැ. ඒක තමයි ඒක ශක්තියක්. අනිත් එක දුන්නු හැමෝම අද සමාජයේ ඉහළ තාන්නමාන වලටපත් වෙලා තියෙනවා. ගෞරවයටපත් වෙලා තියෙනවා. ඒකට ඒ වගේ තමයි අපි ඒ සම්බන්ධතාවය යන්නේ. අපි නමුත් මේ රාජ්‍යගෙන බොහෝ කතා කරලා දැන් ඔබතුමාට පස්සේ මහා මාතාංගීශ්වරියනේ. ඔය මහා මාතාංගීශ්වරිය කියන්නේ ඕක පොහොවයි හිතන් ඉන්නේ එක කොටසක් කියලා. නෑ මගේ දැකීමට කොටස් රාශියෙන් සම්බන්ධකරණය කරන්න වෙනවා. මහා මාතාංගීශ්වරිය පළඳන කෙනෙකුට සෞභාග්‍ය උදා කිරීම අනිවාර්යයි. ඒකට අපි හිතමු කෙනෙක් අපේක්ෂා කරන මහා මාතාංගීශ්වරිය පළඳලා ගත්තම තමන්ට ධනෙන් පෝෂණය වෙලා ධනවත්ම මිනිසෙක් විතරක් වෙයි කියලා. අපි හිතමු මිනිස්සෙක් ධනවත් වුණාට වැඩක් නෑ ධනෙ පරිහරණය කරන්න මොලයක් තියෙන්න eBay. ක්‍රමවේදයක් තියෙන්න eBay. ඒක තමයි සරස්වති මහමෑණියෝ. ඒකට ඔතෙන්දී අපි මහා සරස්වති මේ සම්බන්ධතාවය මෙහෙට කරනවා. එතකොට අපි හිතමු එයාට මේ ධනය ලැබුණා. දැන් නුවණක් ලැබුණා. දැන් මෙයාට දීපල ඕන. දැන් මේ හිතමු භූමි සම්පත් ලබා ගන්න ඕන කියලා. අනුකට භූමනාධිපතිය ශ්‍රී මහා භූමනාධිපති කියන අපි තෛලය හා යන්ත්‍රයකට අනුබද්ධ කරනවා. ඒකේ වෙනම තෛලයක් තියෙනවා. ඒ යන්ත්‍රයක් තියෙනවා. ඒකත් අපි මේකට අනුබද්ධ කරනවා. කොට දැන් යාට භූමි සම්පත් ලැබුණා කියමුකෝ. අපි ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ මිනිස්සයාට ශ්‍රියාව වඩන්න ඕන. කියන්නේ ශ්‍රියාව වඩන්න නම් ශ්‍රී ලක්ෂ්මී. කොට එහෙම නැත්නම් ශ්‍රියාකාන්තා. අපි මෙතන ශ්‍රියාකාන්තා අනුබද්ධ කරනවා. ශ්‍රියාකාන්තා කියන යන්ත්‍රය හා තෛලික වෙනම කාරණාවක්. ඒකත් මේකට අනුබද්ධ කරනවා. ඒකෙන් අපි යාට සියලුම සප සම්පත් වලට අවශ්‍ය පසුබිම සාරභාවය සියල්ල ලැබීමේ අවශ්‍යය තියෙනවා. ඒකත් පොළොවට තමයි ශ්‍රියාකාන්තක වැඩිම ශක්තිය දෙන්නේ. ඒකට බොහෝනාත්මක අනිවාර්යෙන් පොළොවත් එක්ක අනුබද්ධ වෙනවා. පොළොවත් එක්ක තියෙන සියලු සම්පත් ඔය නිදාගත වස්තු සම්පත් සියලු දේකට එයා සම්බන්ධ වෙනවා. ශ්‍රියාකාන්තාවට ඒ සහ සමාන ශක්තියක් ඒකේ විශාල ශක්තියක් විතර තියෙනවා. ඊට පස්සේ අපි සම්බන්ධ කරනවා ඔතෙන්දී ශ්‍රී මහා ලක්ෂ්මී. ලක්ෂ්මී කියන්නේ සෞභාග්‍ය. ඔන්න මහා මාතාංගීශ්වරිය කියන තැනට ශ්‍රී ලක්ෂ්මී එන්නේ. ශ්‍රී ලක්ෂ්මී කියන මහා මාතාංගීශ්වරියට සම්බන්ධ වෙන මෑණියෝ ධනෙන් බලෙන් සම්පතෙන් සියලු පෝෂණය කරන කෙනෙක් බවට පත් කරනවා. උඩ මේ සියලු පෝෂණය දෙන සෞභාග්‍යෙම උදා වෙනවා. යාන වාරි ඩවඩම් වතු පිටි දීපල සම්පත් කීර්ති ප්‍රශංසා ගෞරවය මේ ඔක්කොම මෙතෙන්ට වැටෙනවා. උඩ ප්‍රසාදය දැන් කසාදයක් නැති කෙනෙකුට ඉන්නවනේ කසාදයක් කරගෙන ශක්තිය තියෙන. දරුපල් නැත්නම් දරුපල් ලැබීම තියෙනවා. කොට සමාජයේ ගියාම කෙනෙක් වශී කරගන්න වශියක් වගේ යන තන නමන වශී වෙනවා වශීකටපත් වෙනවා මේක පුදුම දෙයක්. ඒකට හිතමු දෙන්න මහත්යයි බින්දයාට මතභේදයක් තියෙනවනේ. ඒන් තෙල් බින්දුවක් එයාගේ යම් සත්‍යයක් හදාලා දුන්නා නම් සදාකාලික වශියක් වගේ වෙනවා. කොට ඒ යන්ත්‍රේ පනබදු කෙනෙක් එක්ක අනිවාර්යයෙන් තෙල් පාවිච්චි කරන කෙනෙකුට අනිවාර්යෙන් ලෝක සමාජයේම බොහෝ ගෞරවයකටපත් වෙනවා. ලැබියාවක් ඇති වෙනවා ආදරයක් ඇති වෙනවා. බැඳීමක් ඇති සතුරෝ මිත්‍රයෝ වෙනවා. සතුරෝ නැතිනෝ නෙවෙයි නැසෙනෝ නෙවෙයි. උන් මිත්‍ර වෙනවා. මිත්‍රලා ප්‍රබල ශක්තියක් වඩපත් වෙනවා. කොට ඉතින් මෙතන තියෙනවනේ මහා සමේ එතකොට මේ සරස්වති වෙන්නේ. සරස්වති කලාව මූර්ති නැටුම් ගැයුම් නුවණ ආදිපත් එක්කමනේ. කොට ඔක තව එකක් එකතු ශ්‍රී ගණපති. ඔක කවුරුන් නොදන්න තමයි ශ්‍රී ගණපති. ගණපතිගේ ශක්තියත් ඔකට ජීවමාන. මේකට තෙල් යන්ත්‍රයක් දාන්නේ නැහැ. එයාට ඒ මානසික ශක්තියෙන් ඒකට එකතු කරනවා. දැන් මේ සියල්ල කරන්න මුලින් තව ප්‍රධාන දේ තමයි අපි මේකට පාවිච්චි කරන මහා තෙයියෝරුව. මහා තෙයියෝරුව පාවිච්චි කිරීමේදී අපේ එක තියෙන තෙල් වර්ග 7ක්. ඒ තෙල් හතම අරගෙන තෙල් හත එකට භාජනය කරලා එකට හිඳවන්න ඕන ආයතනය. ඒක හිඳවුවා තියෙනවා තෙල් හත වෙනමක් තියෙනවා. ඒ තෙල් හත එකට හිඳපු එකකුත් තියෙනවා. අපි දැන් මේ හතෙම එකට පච්චු කරන්නේ මේ වගේ තැන්වලදී. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් ඔබට තියෙනවා විෂ්ණු තෙයියෝරුව, එතකොට ශිව තෙයියෝරුව, ස්කන්ධ කුමාර තෙයියෝරුව, මහා තෙයියෝරුව,
තෙයෝරු. ඒකට එහෙම තෙයෝරු රාශියක්ම තියෙනවා. ඒකට මහා දේව දපිනි තෙයෝරු. මේ හත එකට වෙන වෙනම ගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් මේ වගේ වැඩක් කරනකොට අපි කරන්න ඕන මේ හතෙන්ම පොදුවේ සිඳපු තෙල් තියෙනවා. ඒ තෙල් තමයි මෙතන ප්‍රචුර කරන්න මූලිකම. පුංචි බාධා කිරීමක් කරනවා අරිරත්න මහත්මයා. මොකද දැන් අපි මෙච්චර කාලයකට මම නම් අහලා තිබුණේ මේ මහා මාතාංගේශ්වරී තෛලය සහ යන්ත්‍රය කියන එක පමණමයි. දැන් ඔබතුමා මේ මෙතෙන්දී දැන් මේ ඔබතුමාගේ මේ දේශනාවේදී මම දැනගන්න ලැබුණා මේ සරස්වති, භුවනාධිපති, ශ්‍රියාකාන්ත, ඊළඟට ශ්‍රී ලක්ෂ්මී, මේ ශ්‍රී ගණපති. අයි මේ වගේ තවත් කොටස් මේකට ඔබ සම්බන්ධ කරගෙන තියෙන්නේ. දැන් මෙතෙක් අපි අහලා තිබුණේ නැහැ එහෙම දෙයක්. මේ සම්බන්ධයෙන් ඔබ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවා නම්. ඔබ මහත්තයා මේකයි මහා මාතාංගීශ්වරී කියන්නේ අපි පොදුවේ බැලුවොත් එක පාක්ෂයක් විතරයි. නමුත් දැන් ඕක අපි පොඩි උදාහරණයක් ගමුකෝ. ඔබ කෑම වේලක් ගන්න ගියාම ඔබට බත් පෙදාන ආහාර වෙන්න පුළුවන් නේද? හරි. ඔබ හිතුව බත් පෙදාන ආහාර වුණා කියමු. දැන් බත් ඉදක් කෙන බෙදාගෙන කාලා කොට පාන නැගිටලා යන්න පුළුවන් නේ. ඒක උඩ ආහාරය වුණායි. බත් ආහාර ගත්තා මොනවා වගේ වැඩේ හරි. පොඩි එතෙන්දී වාට හිතෙනවා ඔබට එළවලු ටිකක් මාළු ටිකක් තවත් ඔය බැදුමක් පපඩම් කාලක් ඒ වගේ දෙයක් එකතු කරන්න. එකතු කරලා මේ එකට අනලා ආහාර ගත්තොත් මොකද වෙන්නේ? අරකට හරි මේකද හරි. මේ පෝෂණය වැඩිවීමක් කරා සමානයි. පෝෂණය රසයක් තියෙනවනේ. තිත්ත රස, කාට රස, තෙල් රස වගේ එක එක විදිහකට එනවනේ. අන්න ඒ වගේ තමයි මේ කාරණා. ඒකට දැන් එතෙන්දි මේකෙදි මම පැහැදිලි කරේ මහා මාතාංගීශ්වරී පැලුව මිනිසුන් සෞභාග්‍ය උදා වෙනවා. ධනෙ එනවා. හැබැයි ඒ වගේ මේ යන්ත්‍රය ශනිකව විනාශ වෙන්න පුළුවන්. පොඩි කිල්ලකට අවන්න පුළුවන්, හානි වෙන්න පුළුවන්. මේක බලහීන වෙන්න පුළුවන්. අර සියල්ලෙන් බැඳුනම එකට පොදි වුණාම මේ බලය රැඳෙනවා. ශක්තිමත්. ඒ ශක්තිමත් විතරක් නෙවෙයි. මේකෙන් තව දේවල් කරන්න පුළුවන්. මිනිහෙකුට අපි නැරණුවන නැති ළමයෙකුට මේක පැලඳුවොත් ඒ ළමයා නැරණුවන දෙනවා. දැන් අපි සාමාන්‍ය වාදේදියා එන මෝඩිකට දාලා මේ මිනිහා මුගතෙක් නෑ පුළුවන්. ඒ මිනිස්සුන්ට දැනුමක් එනවා. යමක් කරන්න හැකියාවක් එනවා. කිසිම දෙයක් කරන්න බැරි මිනිහෙකුට දුන්නාම ඒ මිනිස්සු දැනුමක් දෙනවා. අපි ඕක පරිශීලනය කරලා දුප්පත් මිනිස්සුන් දුන්නා. අධ්‍යාපනය නැති අයට දුන්නා. කොට ශාරීරික ශක්තිය නැති අයට දුන්නා. පෞල් අවුල්ත්‍ය අයට දුන්නා. ඒකට දරුපල නැති අයට දුන්නා. ඒකට තරගවලට යනකොට දුන්නා. සටනට යනකොට දුන්නා. මේ හැම එකේදීම මේ මනුස්සයාට මේකෙන් වෙන හානිය මොකක්ද? ඒක නැත්තම් ලාභය මොකක්ද? ඇත්තම ජයග්‍රහණය. මේක තමයි මහා බලයක් තියෙන්නේ. මොකද ඔය මේ කාරණා කටයුත්තේදී මේ දවසෙන් දෙකෙන් මේව කරන්න එකක් නෙවෙයි. මම මාත් අවුරුදු 7මාර විතර මේවත් ඉන්නේ. ඇත්තම බැලුවොත් දැන් ඔබතුමා මේක දීර්ඝ කාලයක් පරිශ්‍රණ කරලා තියෙනවා. මේක අති සාර්ථක අනිවාර්යයෙන්ම අති සාර්ථක විය යුතුයි. මොකද 2000 ඉඳලා 2006ට එතනම වසර 6ක්. නැවත 2006 2025 ගත්තාම වසර 19ක්. ඔව් දීර්ඝ කාලයක්. දීර්ඝ කාලයක්. ඔව්. හැබැයි මේ කාලෙදි මහත්තයා මම සභාවේ මේක පෙදර්ශනයේ නුනට මේකේ මේ කාරණා කටයුත්තේදී මම ජන අවස්ථාවල සුභසිතේ දැම්මා මේක. ඒ ජන ප්‍රතිගතය දෙන්න ඕන තමයි. විශාල සංඛ්‍යාවක් ආවා. හැබැයි මේ එන්නේ හැමෝටම දෙන්නත් බෑ මේක. මේක ගන්න වාසනාවදීට. දැන් යන් හිතමු ඔබතුමා කියන්නේ අපි මේක දැන් ඔය එන රාජ්‍ය වගේ දෙයක් පාතාලේ වගේ ධර්ම අපරාධයක් කරන කෙනෙකුට කියපු මොකද වෙන්නේ කියලා. කිසිම බයක් නැහැ. මම ඒකෙන් මිදිනවා. මගෙන් අහන්න එහෙම දෙන්න මං දෙම්බු අය බොහොම මිදුණා. ඒ මිනිස්සුන්ට එන්නේ තියේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි මග්ලන් වලටපත් වෙච්ච අය හිටියා. දුන්නා මග්ලන් වලින් මිදුණා. ඒක ඔබතුමා කියන විදිහට පාතාල ක්‍රියාකාරීකෙක් නම් මේක පැලඳුවට පස්සේ මෙයා ඒ පාතාල ක්‍රියාකාරකම් වලින් මිදෙනවා. ඊළඟට මද්ද්‍රව්‍ය නම් ඒ බැහැවීමෙන් ඒ පුද්ගලයන් මිදිනවා කියන්නේ. ඔව් ඉතින් එහෙම නැත්නම් මේකේ වැඩකුත් නෑනේ. දැන් ධනෙ දෙනවා විතර නෙවෙයි අපි දුප්පත් මිනිස්සුයෙකුට මේක දුන්නා මේ මිනිස්සු පොසලෙක් වෙනවා නම් නුගත් මිනිස්සුයෙකුට මේක දුන්නොත් එයා උගත එක්කලා මහාචාර්ය කෙනෙක් එන්නේ නැහැ මහත්තයා. නමුත් එන්නට ජීවිතේ ගෙනියන්න පුළුවන් පාර හැදෙනවා. බොහෝ දක්ෂතාවයෙන් කොට නැගෙනවා නිර්මාණය වෙනවා. දැන් ඇත්තටම මම එදා තිබුණු ස්වභාවය අද ඉන්නේ. මටත් මේව කරන්න දෙවියෝ දෙනවා මාරු වුණා. දැන් මේ බුලත් කරේම සාර්ථක කියනවා. නිමිති බලනවා, තත්කාලේ බලනවා, කේන්ද්‍ර බලනවා. මටම අදහගන්න මේ කොහොමද මේක ආවේ කියලා. හැබැයි මම කියපු කෙනෙක් කවදාකවත් මට එන්නේ කියලා නෑ ඔයා මට බොරු කියන්නේ කියලා.
නමුත් එහෙම පමණක් කට්ටිය අර ඉරිෂාකාරව තිරෝනේ මහත්මයා. තියව ගණන් ගන්න නෑ. අපි අර සන්තෝෂයි. මොකද එයාට බලලා තියෙනවනේ. හැබැයි මේ හැම දේ නුවණකටම මේක ශක්තිමත් වෙනවා. දැන් මම ඒ විතරක් නෙවෙයි. මම සූර්ය දිව්‍ය රාජ්‍ය යන්ත්‍රය තෛලව ළමයි අධ්‍යාපන ලබන දරුවන්ට දුන්නා. කිසිම දරුවෙක් මේ වෙනකම් පාවිච්චි ඒක පැලඳන කෙනෙක් ඒක පාවිච්චි මේ කිසිම කෙනෙකුගේ මාගේ අධ්‍යයනය හැටියට මට ලැබිච්ච තොරතුරු අනුව නම් ඔහු මේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙලා තියෙනවා. මම යම් පමණක් අයට දුන්නා නම් සාමාන්‍ය අධ්‍යාපන කටයුත්තෙන් පේ. හැබැයි ඔහු ලංකාවේ ලෝකෙ ප්‍රසිද්ධ ශිල්පියෙක් වෙනවා. මෙහෙම වෙච්ච බොහෝ තැන් තියෙනවා. මොකද මහා හිතා ගන්න බැරි ශක්තියක් තියෙනවා මේ මහා සූර්ය රාජ්‍යය. ඒත් දැන් මේ කාරණාවලදී මේ හැම දෙයක්ම මේ මහා මාතංගී සෙත් එක්ක අනුබද්ධ වෙනවා. ඒකට ඒකෙන් මම අපේක්ෂා කරන්නේ විශේෂයෙන්ම මට මුදල් මේ පැත්තක් නම්. එහෙම නැත්නම් මේක අපි මොනාරි කාරණාවක් සපරා ගන්න උත්සාහ කරනවා අපිට ඒකකින් වෙන්න පුළුවන්. මේක මහා බාරකාරී වැඩක්. විශාල අමාරුවක්. අයිව අසරක් අපි ජීවත් කරන්නේ මේක. අපි දැන් 2025 10 වෙනි මාසේ 18 පටන් ගත්තම අපේ බලාපොරොත්තු මේ අවුරුදු 10 වෙනි මාසේ වෙනකම්ම කරන්නේ. ඒකට ඒ බැලුවොත් කාඩයක් ඉස්සරහට හරි යනවා. ඒකට දැන් අපි කීප දිනක් එක්ක එකතු වෙලා මේක මණ්ඩප හදලා අපි මේ පිටාසන කරන්න යන්නේ නැහැ. එහෙම නොකර අපි මේ වැඩේ කරනවා. ඒකට මේකට හේතුව මේ හැම එකක්ම මේකට මන්ත්‍ර වෙන්න ඕන. පොඩි ගානක් නෙවෙයි විශාල සංඛ්‍යාවක් මතුරන්න ඕන. ඒකට අපිට මාමාතාගේ ඉතිරින අපිට මාස 3ක් ඇතුළත මතුරලා ඔක්කොම කරලා ඉවර කරලා දාන්න පුළුවන්. දැන් මේක යන්නේ ඇතුලෙන් අවුරුද්දකනුත් බැරි වෙන්න පුළුවන්. අපි එහෙම වුණත් අපි මේ දේ කරනවා. ඒ කරනකොට දැන්ටත් මම හිතන්නේ විශාල සංඛ්‍යාවක් ඉල්ලලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපි ඒ අතරේ යම් අයට දීලා බලනවා. දීලා යාගේ ප්‍රතිඵල කොහොමද කියලා බලනවා. එයාට කොහොමද වෙන්නේ? මේක අපි තියනවා. අනික මේ වගේ වැඩක් කරනකොට අපි සාමාන්‍යයෙන් තවත් මේකට ගුණ්‍ය පැත්ත පාවිච්චි කරනවා. කියන්නේ විශේෂයෙන්ම අඳුනකින් නිතරම බලන්න වෙනවා. මේක ජීවමාන වෙනවද? මේකට වෙන්නේ මොකද්ද? ඊර වෙනවද? එහෙම නැත්නම් අඩුපාඩු වෙනවද? ඒ ඔක්කොම මේක බලන්න ඕනේ. මේකේ තියෙන මහා පැති ගොඩක්. ඒ අතරේ මගේ ශාස්ත්‍රීය ධර්ම තියෙන නිමිත්ත බුලත්පලේ. ඒකිනුත් බලනවා. ඒකිනුත් බලනවා මම බලනවා අද තත්ත්වය මොකද්ද ඉදිරියට යන්නේ කොහොමද? ඊට පස්සේ තත්කාලේ. ඒකට අද දවසේ අපි වෙලාවක් අරගෙන ඒ වෙලාවට අපි නැකත් අදලා කියන්නේ කේන්ද්‍රය අදලා බලනවා මේ අපේ වැඩේ සාර්ථකත්වයක් තියෙනවද මොකද වෙන්නේ කියලා. ඒ විදිහේ බල තමයි මේක කරන්නේ. මේක ඇත්තෙම මහා ශක්තියක් තියෙනවා. දැනට අපිට මේක දැනුණත් ඇති කියලා හිතන තරම් ජීවමාන වෙනවා. අරතුමාත් පුංචි බාධා කිරීමක් කරනවා මේ අපිට දැන් මේ ඔබතුමා මේ මහා මාතංගේශ්වරී තෛලයේ යන්ත්‍රය සමග මේ එකතු කරගත්ත කොටස් 5ක් 6ක් තියෙනවානේ. අපි එකින් එක පොඩි පැහැදිලි කිරීමක් පුංචි පැහැදිලි කිරීමක් මේ මොකද්ද සරස්වති කියන්නේ ඊළඟට දැන් මම අලුත් දෙයක් කියවුවා භුවනාධිපති කියන එක ශ්‍රේයාකාන්තා කියන දල අපි අහලා තියෙනවා. අපි පොඩ්ඩක් ජනතාව මේ අසන්නෝ මේක නරඹන්න පොඩ්ඩක් දැනුවත් කරමුද අපි එකෙන් එක. පුංචි කාරණාවක්. දැන් අපි මෙතෙන්දි විශේෂයෙන්ම මහා මාතංගීශ්වරී කියන පමණක් කටියද මේ ලෞකිකව සප සම්පත් දෙන පෙබල යන්ත්‍රයක් හෝ තෙලක් කියලා. ඒ කියන්නේ සෞභාග්‍ය උදා කරන මේ සර්ව යන්ත්‍රයක් හෝ සර්ව තෙලක්. මේක ඇත්ත. හැබැයි උනාට මේකේදී මාතංගීශ්වරී විතරක් කෙනෙක් මත් පැලඳුවා. ඒක මේ ටික නැති වුණොත් ඔහුට යමක් විතරයි ලැබෙන්නේ. මම අර උදාහරණයක් කිව්වේ බක්කාලා බඩපුර ගන්න පුළුවන්. ඒකට තවත් රාශියක් එකතු කරලා ගුණාත්මක භාවයට පත් කරගෙන මේක තවත් සැපයක් විඳින්න පුළුවන්. මෙතෙන්දී අපි හිතමු දැන් සරස්වතී මේ තේර. එනත සරස්වතී යන්ත්‍රය. මේකෙන් අපි අපේක්ෂා කරන්නේ විශේෂයෙන්ම නැනනුවන. දැනුමට ප්‍රධාන. ඒක තව ගොඩාක් තියෙනවා. ඔව්. එතකොට ඒකට කලාව, මූර්ති, නැටුම්, ගැයුම්, සව ආදී සියල්ලම මේ සරස්වතී මෑණියට අදාළ දේ. සෞභාග්‍යමත් නැනනුවන්ට අධිපතිනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරමු ශ්‍රී ගණපති. ශ්‍රී ගණපති කියන්නේ ඒකනේ අධ්‍යාපනයට හා සෞභාග්‍යයට. සෞභාග්‍ය සුදින්ම දෙන කෙනෙක් නේ. අනික ළමා අධ්‍යාපනයට නැත්නම් ළමයින්ට ලැබීම කෙනා තමයි ගණපති මගේ දැනුම ඇටියෙ. ඔතේ මේ ගණපති සරස්වතී එකතු කරනවා කියන්නේ මේ මහා මාතංගීශ්වරිය ගැමීමේදී මිනිසුන්ට දානේවත් එක මොලයක් තියෙනවා. ඊගොඩ අපි මෙතෙන් එකතු කරනවා සාමාන්‍ය ශ්‍රී භුවනාධිපති. මේ භුවනාධිපති කියන්නේ සර්වවාසියක්. මේකේ තියෙන වසංකාරී ශ්‍රී බුද්ධ භාවනාවේදී වසංකාරී වෙන එකයි කියන්නේ. ආකර්ෂණයක් ඇති වෙනවා කියන එකද මුතුමා කියන්නේ. දැන් මොකද කියන්නේ ඕන් නෝන් රීන් රීන් වන් වන් රන් රන් සර්වරාජ්‍ය වසංකාරී ශ්‍රී බුද්ධ භුවනාධිපති රජු වසඟ වෙන්නේ කියනවා. එතකොට මිනිස්සු වසඟ වෙන්නේ කියනවා. සතුරු වසඟ වෙන්නේ කියනවා. එතකොට ස්ත්‍රී පුරුෂ වසඟ වෙන්නේ කියනවා. යක්ෂ භූත ප්‍රේත කුම්භාණ්ඩ ආදී වසඟ වෙන්නේ කියනවා. දෙවි දේවතාවු වසඟ වෙන්නේ කියනවා. එතකොට මේ කියන භුවනාධිපති වසඟේ මහා පොදු වසඟයක්.
නඩු හබදිනන්න තමන්ට යම් කෙනෙක් තමන්ගේ බාට නම්මා ගන්න සටනදී ජය ගන්න එතකොට අපිට ප්‍රියමනාප විදියට දෙයක් ගොඩනගා ගන්න මහා බලයක් එතන දෙනවා. ඒක ශ්‍රී ලක්ෂ්මී. ශ්‍රී ලක්ෂ්මී කියන්නේ සෞභාග්‍යය. ඕනම ඉතින් කැස ජීවිතයක් ගත කරන මනුස්සයෙක් මේක දෙම අමුතුම ආලෝකයක් තියෙන මනුස්සයෙක්. තේජසක් ඇති වෙනවා. පෙනුමක් ඇති වෙනවා. මහා බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන්කම ඒකේ තියෙනවා. ඒත් මේකට අපි දානවා අපේ සූර්ය දිව්‍ය රාජ්‍ය සූර්යමාලා සූර්ය මණ්ඩලය නෙමෙයි සූර්ය දිව්‍ය රාජ්‍ය සූර්යමාලා මේක බොහොම විරල මන්ත්‍රයක් බහුආයක නැතුව ඇති. ඉතින් මේකෙදී අපි ලබා ගන්න තියෙන්නේ මාලාව කියන්නේ තේජසක්. දැන් අපි රජයි බිසවයි වගේ. මේ දෙන්න අනුබද්ධ කරාම බොහොම සාන්ත වෙනවා. නඩු දිනන්න සමාජ වැඩ 108ක් ඔය හැම මන්ත්‍රෙම ගන්න පුළුවන්. දැන් ඒ නිසා මේ හැම එකක්ම තියෙන හොඳ පැත්ත. මෙතන කිසිම විදියකින් නරකක් කරන්න බෑ. නරක සිද්ධ වෙන්නේත් නැහැ. Taman මේක පරදගෙන අනුන් දැන් අපි හිතමු මේක වශයක් නම් දැන් පිරිමිය කරන් කාන්තාව වශක කරගෙන කාන්තාව ටිකක් විනාශ කරන්නේ ඒ හිතෙන්නේ එහෙම වෙන්නේ නැහැ. ඒ එතෙන්දී උනත් Tamanට ඒ අය ගැන අනුකම්පාවක් ඇති වෙන බොහෝ බැඳීමක් ආසේනයා සහ බැඳීම. ආදරය කිව්වම ඒක ආදරේ කොටස් ගන්නකට යනවනේ. දැන් අපි හිතමු Taman සමීපව ඉන්න කාන්තාව Tamanගේ එහෙලියක් වගේ දකින්න පුළුවන්. මවක් වගේ දකින්න පුළුවන්. බොහෝ විදිහට දකින්න පුළුවන්. ඒ වගේම සත්කාරෙ ලැබෙනවා. එහෙම දකින්න නම් සත්කාරෙ එන්න ඕනේනේ. ඒකට දැන් මේ මහා ශක්තියක් මේක එකතු වෙනවා. සමූහය වෙනවා. ඒකට අපි යම් හේතුවකින් මේ කාරණා කටයුත්තේදී අපි අමතක වෙන පැත්තක් තමයි මේකේ මූලික තෙල් ටික හදා ගන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ හැම එකම අපිත් හින්දා. හින්දට නිසි බලය එන්නේ නැහැ. මොකද ඒ අවශ්‍ය දේවල් දැන් නැහැ. රටින් බොහෝ ලෝකේ අයින් වෙලා ගිහිල්ලා. ඒ කියන බොහෝ මේ බේත ඖෂධත් නැහැ. මොකද හින්දා ගන්න පුළුවන්. අර මේ අතීතයේ සිදුපු තෙල් ඉසිවරු හිටපුවා වගේ තමයි ඉතින්. ඒකේ කියන්න තියෙන එකම දේ තමයි මේ තෙල් හිඳෙන්නේ නැති ඇයි? මොකද ලොකු විශ්වාසයක් තියෙනවා ඒකේ. ඒකට අනිත් එක තමයි අපි මෙතෙන්දී අපම තිස්සෙන් බාර ගන්න දේ තමයි මහා තෙයෝ. අපි මේ තෙයෝ තෙල් තමයි මෙතෙස්සෙම මේ වගේ ජීවමානයක් කරනකොට පාවිච්චි පොල් මේ පහන ආලෝකෙදී. ඒකට මේකට අනිවාර්යයෙන්ම පාන්තිරේ පව වෙනස් වෙන්න ඕන. මැටි පහන පව වෙනස් වෙන්න ඕන. ඒක පුදුම දෙයක්. පුංචි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මොකක්ද මැටි පහන වෙනස් වෙන එකයි පහන් තිරේ වෙනස් වෙන එකයි මොන වගේ වෙනස් කිරීමක්ද ඔබතුමා මේ හරහා කරගන්නේ? මේක හැම දෙයක්ම වෙන්නේ පුරුෂයන්ගේ අත්වලින් විතරයි. එතන ප්‍රශ්නේ. ස්ත්‍රී සම්බන්ධතාවයෙන් මේක බින්දෙන්න ඕන. ස්ත්‍රී සම්බන්ධ කොට කොහයිතයි ඒකට මේ ලක්ෂ්මී මේ ඔක්කොම ස්ත්‍රීනේ. ඒක මාත් පුදුම දෙයක් තමයි. නමුත් මේක හදා ගත්තට පස්සේ ස්ත්‍රීකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ස්ත්‍රී කැම වීමකින් හෝ ස්ත්‍රී සම්බන්ධතාවයකින් හෝ ස්ත්‍රිය කැඳපු වස්ත්‍රාවරණයක් හරි පෙරෝගන්නකින් හෝ එහෙම නැත්නම් ඒ අනුබද්ධ සම්බන්ධතාවයකින් මිදී කරන්න ඕන. අනික මේක මැටි පහනේ ඉඳලා අපි වෙනස් වෙන්න ඕනේ කී පාන්තිරේ ඉඳලා වෙනස් වෙන්න ඕනේ කිව්ව එකයි. පාන්තිර වල ගන්න මේ නෙළුම් දට්ට අරගෙන දණ්ඩි තියෙනවනේ ඇතුලේ කෙන්ද. ওই කෙන්ද කරලා ගන්න ඕනේ. ඒකට ඕක කෙනෙක් දන්නේ නැති රහස්. මේ දේවල් ඇත්තටම අපි අහලම නැති දේවල් මේ ඔබතුමා අපිට දැන් විශ්ලේෂණය කරලා මේ පැහැදිලි කිරීම කරන්නේ. ඇත්තටම හරි වටිනා දේවල් ඇත්තටම. ඇත්තටම මහත්තයා මා සතුව තියෙන මේ ශක්තිය ටික ලෝකෙට දෙනවා නම් මේ ලෝකෙ ලොකු දෙයක්. මොකද දැන් මේ උගාක් අය මේ තෙල් ඖෂධ ගැන මහා කතිකාවක් දැයි යනවා. මම ඒක විශේෂයෙන් මේක මෙහෙ වෙන්න එපා. යම් හේතුවකින් අනික තෙල් ඖෂධයක් දෙන්න බෑ ඔය කියන ගණන් වලට. මං හිතන හැටියට මම කෙස් ගහක ගන්න තෙල් ටිකක් දෙන්නම් මට රාත්‍රිකමාරක් විතර යනවා මේ හෙරාජ් වගේ එකක්. දැන් මේ විශාල සංඛ්‍යාත ප්‍රතිඵල. මහා මාතාංග ඉස්සරහට කරනවා 50000ක් විතර වේදමක් කියනවා. කොහොමද කරන්නේ? මේ කියන වියදම් කතා කරන්න බෑ. කාස්තුරි ගෝරෝජන පොම්බන පාදී දේවල් ඔක්කොම නරියන්ට අංගෝන මේකට. ඉතින් මේ කොහෙන්ද හොරන්නේ? කොහෙන්ද ලැබෙන්නේ? තියෙන මිනිහෙක් දෙනවද? කාස්තුරි හර ටිකක් ගන්න කොහෙන් ගන්නද? අර සුදු හඳුන් තෙල් රත්තරන් හඳුන් තෙල් දිවි තෙල් කොටි තෙල් සිංහ තෙල් මේ ඔක්කොම ඕනේ නෝට. මේ මහා පුදුම දෙයක් මේක එකතු කරලා කරන්න ගියාම මාරු දෙයක්. ඉතින් මට තියෙන්නේ අසරණ තියෙන ලැබිච්ච දෙයක්. ඉතින් ලැබිච්ච දේ මම කල්පනා කරා මේක දෙන්න ඕනේ කියන එක. ඉතින් මෙතෙන්දී මේ තෙලියෝරුවත් සාමාන්‍යයෙන් අපි හිතමු සිව තෙලියෝරු පාවිච්චි කරලා කියන්නේ. ඒක මෙතෙන් පාවිච්චි කරොත් අපිට මේ වැඩේ කරන්න බෑ. ඒක පාවිච්චි කරන්නේ නිදන්ගත වස්තු සම්පන්න ආදිස්ථාන. ඒකට විසු තෙලියෝරු. ඒක ස්කන්ධකුත් තෙලියෝරු. අපි ඒක පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම යාන වාහන ඒ වගේ දේවල් ආශ්‍රිත දේවල් ලෞකික සම්පත් ආශ්‍රිත පැත්ත ඒවට අපි පාවිච්චි කරනවා. ඒ වගේ මේකේ තියෙනවා මේව තෙලියෝරු කිව්වා එන රාජ්‍යයේ තියෙන කොටස් ගන්නවා. නොදන්න කිසි කොටස් තියෙනවනේ මේකේ. ඒවා එක එකින් එකට අනුබද්ධ වෙන්න ඕනේ. යන්න ඕනේ මේ විදිහට.
ඒකට මේවා කරන ක්‍රම බොහෝ අය දන්නේ නැහැ. ගුරු මුස්ටි කියන්නේ ඕක තමයි මාත්. සංගමලානේ තියෙන්නේ. දැන් අපිට මේමයි මේක අපි කවුරු හරි කරන්න හදනවා නම් අප නිවැරදි කියා දෙන්න පුළුවන්. මේක කරන්න ඕන මෙහෙමයි, කෙරෙන්න ඕන මෙහෙමයි. අනික මේව නිකන් පළ දෙන්නත් බෑ. මහා මාතාංගී ඉස්සර පළ දෙන්න අනිවාර්ය සිකුරුගේ දවසක් එන්න ඕනේ. ඒකට තියෙනවා සිකුරු නැකතක් එන්න ඕනේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපිට එහෙම මේක පලන් දාන්න ගියොත් මිනිහෙකුට පලන් ගන්න වෙන්නේ නැහැ. අපි ඒකට කරන්නේ මේ මූලික කාරණාවලදී සර්ව සම්පූර්ණ නැකත් පද්ධතියකින් මේක පටන් ගන්නවා. ඒ පටන් ගත්තට පස්සේ අපි කෙනෙක් කොහොම හරි හොයාගෙන ඒ කෙනාට පලඳුන නැකත් කාලය. ඊට පස්සේ එදාට ඉතින් කොහොම හරි මර යෝග ඇතලා රාහු කාලේ ඇතලා රාහු කාලෙත් තියෙන රණමංශ යෝගයක් තියෙනවා. අපි උන් පල්ලනවා. ඒක දැම්මොත් ඉතින් සාමාන්‍යයෙන් ඡන්දිල්ලන ප්‍රාදේශීය මන්ත්‍රීතුමා දැම්මොත් ඒකකින් ජනාධිපති කුටි වඩින්න පුළුවන්. ඒ වගේ බල මේකේ තියෙනවා. මේවා ඉතින් ඇත්තෙන්ම මේවයි පමණක් අය කියනවා එක එක කාලේ මේ හින්දායි කියලා. නමුත් නෑ මේ හිතපු කාලයක් කවුරුත් කියන්න බෑ. මේ සාමාන්‍ය රාවණාගෙන් ආවයි කියලා හිතන්න පුළුවන්. ඒ කාලේ තමයි මේ බෝසී පාවිච්චි කරේ. ඉතින් ඒක සීමා කාල පරිච්ඡේද නිමාවක් කියන්න අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවා ලැබිච්ච දේ අපි නිසි ලෙස පාවිච්චි කරලා සමාජගත කරලා සමාජයට වැඩදායකයක් කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඇත්තෙම දැන් මම මේ ජාමේ මේක කරන්නේ අපි මෙතෙක් කාලයක් කරේ සමාජයට සේවයක් නේ. දැන් මට තියෙන දිවිනි අවසාන සමාජ සේවය තියෙන මගෙත් වයස ගිහිල්ලා හිටන්ට බැරිලා ගියොත් මේ පටන් ගත්ත වැඩේ ඉවර වෙන්නේ. මට මේ සාම මහ දේවල් හදාන්න ඕනේ. මේක රටක් ජාතියක් ශාසනයක් වෙනුවෙන් කරපු දෙයක් නේ. දැන් මගේ ඉන්න තැනනේ මම මේ සම්පූර්ණ පරිත්‍යාගයක් කරලා තියෙන්නේ. මේක කුටි 108ක් විතර බුද්ධ මන්දිරත් එක්ක දේව මන්දිරත් එක්ක නිර්මාණය වෙන්න තියෙනවා. මේක හදන්න මට කෝටි ගාණක් ඕන. දැන් ඉතින් මම කල්පනා කරා මේකට යම් කෙනෙක් පරිත්‍යාගයක් කරනවා නම් ඒ පරිත්‍යාග කරන මනුස්සය මේක නොමිලේ දෙනවා. මට දෙමුලා ගමන්නේ මේ මනුස්සයා දරුවතෙක් වෙයි මේක හැදේ. ඊට පස්සේ අපි බාරකාර මණ්ඩලයක් අතර තියෙනවා. මේ බාරකාර මණ්ඩලයේ ඒ කට්ටිය සම්බන්ධ කරලා සමාජික කරලා ඕ අනුශාසන මණ්ඩලයක් කරුවා හදලා ඒ කට්ටියට දාලා ඒ කට්ටියත් එක්ක මේක පවත්වන ඉදිරියට යයි. මොකද මට දීර්ඝ කාලයක් ජීවත් වෙන්න බෑනේ මම අවර්ණීය වෙලා නැහැනේ. මමත් ඒ කාලේ ඉඳන් මැරිලා. ඒ මරණයට කලින් මම කල්පනා කරනවා මේ වටිනා තෙල් ඖෂධ ලෝකයට දීලා ඒ තෙල් ඖෂධ වලින් ඒ අයගෙන් උපකාරයක් අරගෙන මේ ගොඩ මේ කරන්න හදන වැඩේ නිමාවක් කරන්න. අපි ඒක ඉදිරියට කතා කරමු. දැන් අපි ඔයාගේ ගැටලුවට මම උත්තරේ දුන්නේ. දැන් ඔය ටික දවල් ප්‍රශ්නේ තියෙනවා. ඔව් ඒත් එක්කම දැන් අර ඔයාලට කොහොමද? ඔයාලට කොහින්ද මේ ප්‍රශ්න ටික ආවේ? මගේ YouTube එකෙන්ද? ඔබේ තුමාගේ YouTube එක බලලත් මම යම් කිසි ප්‍රමාණයක් එකතු කරගත්තා මෙතෙන්දී සාකච්ඡාවට භාජනය කරන්න සහ සමාජයේ අපි අසුරු කරන පුද්ගලයන් අතරිනුත් යම් කෙටලු ප්‍රමාණයක් මම මෙතෙන්ට අරගෙන අවිලා තියෙනවා. ඒකත් එක්කම දැන් අර ඔබතුමා කිව්වා වගේ අර ගුරු මුස්ටියත් එක්කම අපිට අතීතයේ ඉඳලා ආපු සමහර දේවල් අහිමි වෙලාම ගිහිල්ලා තියෙනවා. දැන් ඔබතුමා ඇත්තටම බොහොම විශාල වපසරියක් තියෙන මේ සම්බන්ධයෙන් ලොකු දැනුමක් තියෙන කෙනෙක් කියලා අපිට මම පුද්ගලිකව දන්නවා සහ ඔබතුමාගේ මේ තියෙන විශේෂිත අදහස් වලින් ඒක ගොඩාක් අපිට ගම්ම්‍ය වුණා. ඉතින් ඒකත් එක්කම මට ඔබතුමාට පුළුවන් ද කියන්න දැන් ඔබතුමා මේ තරම් සත්කාරයක් මේ සමාජයට මේ කරනකොට මේකෙන් ප්‍රයෝජන ගත්ත අයගෙන් ඔබට යම්කිසි මොන වගේ ප්‍රතිචාරද ඔබතුමාට ලැබිලා තියෙන්නේ? මෙහෙමයි මාන්තයා. එක දෙයක් තමයි මම සන්තෝෂ වෙනවා බොහෝ ධනවතුන් ඉන්නවා. මොහොත බලවතුන් ඉන්නවා. දේශපාලන භූමියේ ඉහළ තැන්වල වැටෙන අය ඉන්නවා. එතකොට පරිපාලන ශාස්ත්‍රයේ නිරතයි ඉන්නවා. බොහෝ දුකටපත් වෙච්ච අය ඉන්නවා. එයාගේ ගියක් ආරක්ෂා කරලා ඒව කරනකොට මේ කාරණාවලට අපි සම්බන්ධ කරනවා. ඒකට ඇත්තෙන්ම මේ මිනිස්සුගේ දුක තුනී වෙලා ඉහළ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. විදේශගත වෙච්ච විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ යන්න බැරි කරගන්න දෙයක් නැති මිනිස්සු ඉන්නවා. ඒකට ව්‍යාපාර වලට හේතු වෙලා ව්‍යාපාර වලින් ඉහළ තැනකට ආපු අය ඉන්නවා. මේ අය නික පමණක් කටයුතු ඉතින් අපි හැරලා බලන්නේ නැති අවස්ථාවල් තියෙනවා. අපිට කරුවන්නේ නැහැ. අපි අපේක්ෂා කරන්නේ මේක දිහිලා මේ මිනිස්සුගෙන් අපි බලාපොරොත්තුවක් නැහැ. අපි මේ මිනිස්සයා ආපතක් වුණාම හැබැයි එනවා. අපිට සෑම අපි ඇත්තෙන්ම මේ අන්තිම පරිදින කන බොන දේවල් පවා අපිට උඟක් ලැබෙනවා. ඒ තමයි අපි අයින්තයටත් දෙන්නේ. ඒකට මම කෝටි ගාණක් වියදම් කරේ දසලක්ෂයක් අභිභවා බුද්ධ ප්‍රතිමා දිනේ මහත්තයා මගේ ධනෙ නේ මම කල්පනා කරන් දෙලියක් ඉඳලා මෙහාට ආවේ. ඒ 50 තමයි මම මේ පෝෂණය කරලා තියෙන්නේ. ඒකට පෝෂණය කරලා තියෙන්නේ නිකන් නෙවෙයි. මම මේ හොයන්න අනන්ත අප්පාන වේද ඇතුළු අනන්ත ගිහිල්ලා තියෙනවා. බැලුම් අහලා තියෙනවා. ඒ මිනිස්සුන්ගේ ගාව ගිහිල්ලා බැලමේ වරකම් කරලා පවා මම මේ යම් දේවල් අරගෙන තියෙනවා.
අපේ පරම්පරාවේදී හෝ අපේ මට ලැබිච්ච දේවල් වලට අමතරව මේ ගුරු මුට්ටි බොහෝ අය අතර තියෙනවා. මේක එක සාත්‍රිය වුණත් බොහෝ අය විසිරී තියෙන. එකතු කරා මම. එකතු කරලා තමයි කරේ. උඩේ ඒ මත මගේ ලැබිච්ච සත්‍ය මත තමයි මට බොහෝ අය දීලා මේ ගුණනැගිල්ල හැදුවේ. මම ගමෙන් ගෙනනවා නෙමෙයි. එහෙම නැත්නම් මගේ ගමේ අතවතින් දීපල තියෙනවා. කිසි දෙයක් අද වෙනකන් ගෙනල්ලා නැහැ. ලුණු කැටයක දෙයක් මම ගෙනල්ලා නැහැ. හැබැයි මේ ඔක්කොම තියෙන මිනිස්සු දීපුවා. ඒ දුන්නේ කවුද? මේ වපු අය. එයාට ප්‍රගතියක් වුණාම ඒ මිනිස්සු තෑගි භෝග දෙනවා. ඉතින් මම කරන බදී තෑග්ග දානයක් කරලා ඒ මිනිස්සුන් පරිත්‍යාග කරා. එහෙම අනුව තමයි බුද්ධ ප්‍රතිමා වාසය, සමාජ කටයුතු, සමාජ සේවා සියල්ල කරේ. ඉතින් නෑ කියන්න බැරි දැන් ඔබතුමා ඇත්තටම සම්බන්ධනේ කොහොමද? කියන්නකෝ දැන් ඔයාටින් කඩා වැටුණා නෙමෙයිනේ මෙතෙන්ට. දැන් ඔයාත් මේ ප්‍රතිඋපකාරයක් නේ කරන්නේ. ඔබතුමාත් අතීතයේ ඉඳලා මාත් එක්ක බොහෝ කාලයක් තියෙනවානේ. දැන් ඒ කියන අතරේ ඔයා ඇවිල්ලා මම මාත් එක්ක ප්‍රාර්ථනා කරනවා. හස්ත රේඛා බලන එක එක දේවල් තේනවා. ඉතින් අපි ඒක යම් අවස්ථාවලදී අපි මේ වගේ වැඩසටහන් වගේ කරනවා. දැන් මගේ YouTube එකක් අතට TikTok නම් මේ හිතවත් දරුවෙක් තමයි මේ වැඩේ කරේ. මම ඒක දැනන් යද්දී මට ඕවා දන්නේ නැහැ. ඒකට මට ඒක මම ඉතින් හිතුවෙත් නැහැ. ඉතින් එක දිගටම YouTube එක ගෙනියන්නේ නැහැ. ටික දවසක් ගෙන්න කඩා වැටෙනවා. ගෙන්න අතර කළා දානවා. ඉතින් ආයෙ යනවා ඉතින්. ආයෙ එන්න වාල් මේ කරන පටන් ගත්තාම ආයෙ ලෑස්තිනවා. ආයෙ ඊට පස්සේ මේක නතර වෙයි. ඉතින් මට එහෙම අවශ්‍ය නැහැ. මොකද ඇත්තම කියනවා විශාල සංඛ්‍යාවක් විදේශවල ඉඳගෙන මාත් එක්ක සම්බන්ධතාවයකට කරනවා. දවසකට කීප දෙනෙක් මම හම්බන් වෙනවා. මට ලොකු ගාණක් එන්න ඕනත් නෑ. කරදරයිනේ. අනික ඒ මිනිස්සෙකුට මම පැයක දෙක කාලයක් වුණත් දන්නවා ඒ මිනිස්සගේ අවශ්‍යතාවය සපුරා දෙනකම් කතා කරනවා. එයා අහන තරම් ප්‍රශ්නට උත්තර දෙනවා. අහන තරම් දැන් හස්තයක් බැලුවා, කේන්දරයක් බැලුවා, නිමිත්තක් බැලුවා, ගේක වාස්තු දෝෂයක් ගැනවල මගේ වාස්තුත්නේ ගේබින් සාත්‍රි තියෙන්නේ. ඒ වගේ හැම දෙයකදී මම මේ මිනිස්සයා වෙනුවෙන් කාලය ගත කරන සෑහෙනවා. ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වෙන මේ මිනිස්සගේ අවශ්‍යතාවයයි. මිනිස්සයා දෙන පඬුර නෙමෙයි. පඬුරක් කියනවා. ඉස්සරහ නිකන් බැලුවේ දැන් නම් පඬුරක් කියනවා. මොකද මෙයා දන්නේ නැහැ. නැත්තම් මේක කරගන්න බැරි වෙනවනේ. ඒ නිසා තමයි එහෙම යන්නේ. එහෙනම් දැන් ඔබතුමාට දැන් තේරෙන්නේ නැති මම මේ හැම දෙයකින්ම ඇත්තෙන්ම තියෙන්නේ සමාජයට කරන සේවාවක්. එහෙම දෙයක් නෑ. මම සරල මිනිස්සෙක්. මට ඉඩයක් ඇත්තේ නෑ. මට ගෙනියනකොට තියෙන මිනිස්සුන්ට කළා දීපු දේ තමයි අරන් යන්නේ. වෙන දෙයක් ඉතුරු වෙන්නේ නෑ. මොකද දැනට උනා තියෙන සියලු දේපල් මේ දේවල් වලට වෙන් කරලා ඉවරයි. දැන් මේකත් මේ කටයුතු වලට යොමු කරලා මේ කැලේ සාමාජික වලට වෙන් කරලා තියෙන දේපල. මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා විශාල සමාජ සේවාවක් ගොඩනගන්න. ඇත්තට මම බලාපොරොත්තු වෙන එතෙන්දී මම හිතන්නේ මෙතුමා ආරියරත්න මහත්මයා මම දශක 3 ඉක්ම වූ කාලයක් මම දන්න කෙනෙක් මේ මෙතෙන් මේ කැලණිය මේ සාමමහා දේවාලය ගොඩනගන්නත් ඉස්සෙල්ලා ඉඳලා මම එතුමාව දන්නවා සහ එතුමා මොනතරම් මොන වගේ සමාජ පැලැන්තියක්ද ඔහුවට ඉන්න කෙනෙක්වත් මම හොඳටම දන්නවා. මම අත්දැකලා තියෙනවා මේ දේවල්. ඒතර මම අර ප්‍රශ්නේ ඇහුවේ ඔබතුමාගෙන් මේ දේවල් මේ ප්‍රතිලාභ ලබන අය මේ එතනින් පස්සේ මොන වගේද ඔබතුමාට ප්‍රතිචාර දක්වන්නේ කියලා ඒ ඕන්නේ ලැබපු ජයග්‍රහණ තවත් සමාජයේ අහිංසක තවත් පිරිසකට ඒක දායාද කරන්න තිල්ලි කරන්න අවශ්‍යයි කියන හැඟීම තමයි මගේ තිබුණේ. ඉතින් ඔබතුමා ඉගෙන අපිට පුද්ගලිකව ලබන ප්‍රතිලාභ නෙමෙයි ඒක හරහා නැවතත් තව පිරිසකට මේක දායාද කරන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ අපි. ඔව් එහෙමයි දැන් ඇත්තම කියනවා නම් අපි මේ අවස්ථාව ගොඩනගාගෙන තියෙන්නේ සමාජීය විශාල සේවාවක් කිරීම තමයි. හැබැයි මුදලක් මේකට වැය වෙන එක ඇත්ත. එහෙම නැතුව අපිට මේක ගෙනියන්න බෑනේ. ඒකත් එක්ක අපි මේක ටික කරගන්න ඕනනේ. ඒ නිසා අපි මේ කටයුත්ත කරනවා. ඒ ඇරෙන්න කෙනෙක් අපෙන් මොනාගේ දෙයක් බලාපොරොත්තු වෙනවා. අපි ඒකත් ඉෂ්ට දීද කරන්න බලාපොරොත්තු වෙනවා. හරියන මහත්තයා බොහොම ස්තුතියි ඔබ පැමිණලා මාත් එක්ක කතා බහ කරාට. නේද?